මම මෙතන කවුරුත් දන්නේ නැහැ. හැබැයි එහෙම මේ නම් කීපයක් සඳහන් වුණා. මම ඒ නම් වලින් එක්ක කතා කරලා මේ මම පොඩි අදහසක් ගන්න කැමතියි. ඉස්සෙල්ලාම මම මෙතන ආපෙලා මට ඇහුණා PHI මහත්තයා කියලා. ඔබතුමාට ආරාධනා කරනවා. ඔබ හිතන්නේ මොකද්ද මේ මාස 6 වැඩසටහනේ සම්බන්ධ ඔබ රාජ්‍ය නිලධාරියෙක්. මටත් පුදුමයි ඔබ මේ වගේ දෙයකට සම්බන්ධ වෙන්නේ. හරිම අඩුයි. එහෙම ගොඩක් අය අඩුයි. ඉස්සරහට අරන් වලින් මේ වගේ දෙයක ප්‍රතිඵල දෙන්න මම විශ්වාස කරන දෙයක් තමයි විශ්වාසය කියන්නේ තියෙනවා. අංක 1. විශ්වාසය කියන දෙයත් එක්ක ඕනම දෙයක් අර අපේ ආත්ම විශ්වාසය සියල්ල ළඟා කරයි කියන කතාවක් තියෙනවා. ඒ වගේ දෙයක් තමයි මම විශ්වාස කරන්නේ. ඒ වගේම මගෙත් මං ආව මිනිස්සයා හරි අමුතු විදිහට ආවේ. ඒ වෙද්දි එක සතියක් වගේ තුලට මිස්කේ මම යම් දේවල් කරගත්ත කෙනෙක්. ඒ දේවලුත් එක්ක මගේ ජීවිතේ සෑහෙන වෙනසක් අත්විඳිනවා. අයි මේනෝට අවුරුද්දක් කරනවා. මේ එදා ඉඳලා මේනෝට මම සෑහෙන දේවල් අත්විඳලා තියෙනවා. දියුණුවක් දැකලා තියෙනවා. මේ රාජකාරී ජීවිතේ විතරක් නෙවෙයි පෞද්ගලික ජීවිතේ ගොඩක් දේවල් වල මම දියුණුවක් දැකලා තියෙනවා. ඒ විශ්වාසයත් එක්ක මම නිතරම මේ සම්මෙන්නත් වෙන කෙනෙක්. ඒ දේවලුත් එක්ක මේක යම් දෙයක් තියෙනවා කියන එක විශ්වාසය ගොඩනගුනේ මත මම මේකට පෙනුණා. මම ඊළඟට යන්න කැමති අර වයස අඩුව කෙනා කවුද? ආසිරි 2001 ඉබගේ ඉන්න කෙනෙක්නේ සාමාන්‍ය. එතකොට තමයි මිස්කි වීඩියෝ මම දැක්කේ. මම මිස් වෙන කලින් දන්නෙත් නැහැ. ඊට පස්සේ මම වීඩියෝ එකක් බලලා ඉවරලා වීඩියෝ එකක් නෙමෙයි ගොඩක් බැලුවා. බලලා ඉවරලා මට තේරුණා මේ හොඳ දැනුමක් තියෙන හොඳ කෙනෙක් තමයි අපි මිස් කියලා. පස්සේ දැන් ක්ලාස් එකක් කොහෙවත් නැත් එක්කනේ මට ඉගෙන ගන්න ආසාවකුත් තිබ්බා. ඊට පස්සේ තමයි මම බලලා ඉවරලා මිස්කි ක්ලාස් එක පටන් ගන්නවා කිව්වා. දැක්ක ගමන්ම කතා කරලා රෑ මට හිතෙන්නේ මිස්කි මතක නැතිවේදී. එහෙම ජොයින් වුණා. එදා ඉඳන් අද දක්වා පොඩි තැන ඉඳන් ඕන කෙනෙකුට දැන් මෙතන ඉන්න ගොඩක් කට්ටිය ජෝතිෂ ගැන කිසි දෙයක් දන්නේ නැති කට්ටිය තමයි මුල් කාලේ. ඒ කට්ටිය දැන් අද ඉන්න දැනුමත් එක්ක බලනකොට මිස්ටර් තමයි ඒකට පුරෝගාමිනේ. එතකොට මේ ඒකට මිස්ටර් පින් දෙන්න ඕනේ. එතකොට දැන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඇත්තටම. මම කලින් පොඩි නොලෙජ් එකක් තිබ්බා. ඒ දැනුම වර්ධනය කරගත්තා. ඇත්තටම මිස් පෞද්ගලිකව කතා කරනකොටත් ලොකු කියන්නේ මම වැටිච්ච වෙලාවල මම කතා කරනවා. කතා කරාට පස්සේ පුතා ඔබ කොහොම නෙමෙයි එහෙම කරන්න කියලා ඇඩ්වයිස් දෙනවා. අම්මා කෙනෙක් වගේ. එහෙම කියලා ගොත් හරි. ඉතින් මෙතන ගොඩක් කට්ටියටත් ඒ අත්දැකීම් ඇති මිස් කාටවත් වෙනස් කරන්නෙත් නෑ. පොඩි කෙනෙහිලිකම් එහෙමත් ආවා. ඒව වැඩි ගණන් ගන්න නැතුව හොඳ ගමනක් අපි ආවා. මගේ ආසාවක් තිබුණ නැහැ. ජෝතිෂ සම්බන්ධ මම දැන් ඉගෙන ගන්නවා. අපි පවුලේ 4 දෙනෙක් ඉන්නවා. එතකොට මේ 4 දෙනාම මේක ඉගෙන ගත්තේ නැහැ. තාත්තා ඉගෙනුවට මේ අපේ අධ්‍යාපනයත් එක්ක මේක කරගන්න හම්බුනේ නැහැ. නමුත් අන්තිමේදී අවුරුදු 3-4කට 5කට පස්සේ අපි දුරස් වෙලා හිටියා. එතකොට ඇත්තටම පත්තරේ YouTube වලින් මේ ලස්සන නුන දැක්කා. අපි ටිකක් දුරස් වෙලා හිටියා. ඊට පස්සේ මෙහෙමයි කියලා මම කතා කරා ආඩම්බරෙන්. ඊට පස්සේ අපි මිස් මෙහෙමයි මම මෙහෙම පටන් ගත්තා. ඊට පස්සේ මම ගෙදර ගිහිල්ලා මම ගොඩ දේවල් කරගත්තා. ඒ අනුව මට ඒක අපේ තාත්තා නැති වුණා. ඊපස්සේ තාත්තා නැති වුණාට පස්සේ මට හරි ආසාවක් හිතුණා අපේ තාත්තගේ ගෞරවත්ව අරන් යන්නයි. ඒ හැම එකටම වගේ මට අපේ චූටි කෙල්ලත් එක්ක සම්බන්ධකම් තියාගන්න ඕනේ කියලා. ඊපස්සේ මම පාන්දර 4 යනකොට ඇත්තටම මම මෙතන හැංගි මේ ඔක්කොම ටික කරේ උදේ ඉඳන්ම මේ කොහෙ ගියාද දන්නේ නැහැ. මෙතන එනකොට මේ ටික ඔක්කොම හදලා තිබුණා. ඇත්තටම අවංකයි හෙලම. ඉතින් කවදාකවත් අපේ මොන අභියෝග ආවත් කවදාකවත් වරදින්නේ නැහැ. ඒ ස්ථිරයි. ඔබතුමිය මම ඒත් එක්කම ඔබතුමියට අහම්බෙන් මේ කරේ ඔබතුමිය මේ වැඩසටහන පිළිබඳව මොකක්ද ඔබේ අදහස? ඒත් රාජ්‍ය සේවිකාවක් නේ. මොකද අක්ක කියන්න රස්සා. මට ගොඩක් සතුටුයි. මමත් විශ්වාස කරන නිමිෂය අපිට කරදර ප්‍රශ්න එනකොට අපි එක ප්‍රතිකල්ම හොයනවනේ. YouTube එකේ සහනෙන් පත්තා ගොඩක් වෙලාවට අපි ෆෝන් එකේ ඉන්නවා. එහෙම ඉන්නකොට වැඩසටහන් බලලා තියෙනවා. ඒ ඉන්නත් මිස්ගේ වැඩසටහන් බලන්න හම්බුනේ. දෙක තුන ඉතින් ගොඩක් හිතෙන්ලා ගියා. මම ප්‍රාර්ථනා කරා මේ හම්බුනේ කාර්යක්‍රමය මොකද ෆෝන් එකක් ආන්සර් කරන්න ගොඩක් කෝල්ස් එනවනේ. කොහොම හරි හම්බෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරා හිතේ. මම ප්‍රාර්ථනා කරනවා මේ ක්ලාස් පටන් ගන්නවා කියලා. ඒ වෙස්සේ මිස් එක්ක ක්ලාස් එක සම්බන්ධ වුණා. හරි සතුටුයි.